මුළු මහත් පෘථිවියම මීට පෙර කිසිදා මුහුණ නොදුන් ආකාරයේ දරුණු දේශගුණික අර්බුදයකට වේගයෙන් ළඟා වෙමින් පවතිනවා. මෙය සාමාන්‍ය උණුසුම් කාලගුණික තත්ත්වයක් නෙවෙයි. සජාතීන්ගේ සංවිධානය සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් සමස්ත මානව සංහතියටම නිකුත් කර ඇති බරපතල අනතුරු ඇඟවීමයි. පැසිෆික් සාගර අභ්‍යන්තරයෙන් ඇරඹෙන සුපර් එල්නිනෝ සංසිද්ධිය වර්තමානයේ පවතින ගෝලීය දේශගුණික විපර්යාසයන් සමග බද්ධ වෙමින් ලෝකයේ කාලගුණික රටාවන් සම්පූර්ණයෙන්ම උඩි යටිකුරු කිරීමට සූදානම් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ගෝලීය උෂ්ණත්වය පාලනය කළ නොහැකි මට්ටමට ඉහළ යාමත් සමග ඉදිරි මාස කිහිපය තුළ අපට අත්විඳින්නට සිදුවන ඒ බිහිසුණු යථාර්ථය කුමක්ද? එය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද? අද අපි විද්‍යාත්මකව කරුණු විමසා බලමු. එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමකට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ ස්වභාවික සංසිද්ධියක්. සාමාන්‍යයෙන් වසර 2-7 අතර කාලයකදී මෙය සිදු වුවත් මෙවර එය සුපර් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. මෙහිදී සාමාන්‍යයෙන් පැසිෆික් සාගරය හරහා හමා යන ප්‍රබල නිවර්තන සුළං මගින් උණුසුම් ජල තට්ටුව ආසියාව දෙසට තල්ලු කරනු ලබනවා. නමුත් එල්නිනෝ තත්ත්වයකදී මේ සුළං ධාරා දුර්වල වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සාගරයේ මීටර් 100 ගණනක් ගැඹුරට පවතින මහා උණුසුම් ජල කඳ දකුණු ඇමරිකානු වෙරළට ගලා යන්නට පටන් ගන්නවා. මිනිස් ක්‍රියාකාරකම් වගේම ඉහළ යන කාර්මීකරණය සහ හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය දැනටමත් පූර්ව කාර්මික යුගවලට වඩා සෙල්සියස් අංශක 1.3කට වඩා ඉහළ ගොස් අවසන්. මෙම පවතින ගෝලීය උණුසුම සාගර ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සිට 2 දක්වා ඉහළ නංවන සුපර් එල්නිනෝ තත්ත්වය සමග එකතු වූ විට ඉතිහාසයේ දරුණුතම දේශගුණික විවසන මාලාවන් නිර්මාණය වන බව විද්‍යාඥයින් සඳහන් කරනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ දත්තවලට අනුව 2026 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙම තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාව 80%ක් වන අතර සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී එය 90%ක් දක්වා ඉහළ යන බව ප්‍රකාශ කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ විවිධ කලාප අන්තගාමී කාලගුණික තත්ත්වයන් දෙකකට මුහුණ දෙනු ඇත. එහිදී අධික නියඟය සහ ලැබුගිනි ඇතිවීම ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ දකුණු ඇමරිකානු ඇමර්සන් වනාන්තර කලාපයට දැඩි වියලි කාලගුණයක් උදාවන අතර භෝග වගාවන් විනාශ වී මහා පරිමාණ ලැබුගිනි හට ගැනීමේ අවදානමක් ඉහළයයි. ඒ වගේම දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලට අතිශය ධාරානිපාත වැසි සහ ගම් වතුර පස් කඳු කඩා වැටීම් සහ දරුණු සුළං ඇතිවීමේ අවදානමක් පවතී. මෙම එල්නිනෝ තත්ත්වය සමස්ත ගෝලීය ආර්ථිකයටද බලපෑම් ඇති කරනු ඇත. එහිදී ආහාර අර්බුදය ලෝක ගැටලුවක් බවට පත්වන අතර ලොව ප්‍රධාන කෘෂිකාර්මික කලාප නියඟයෙන් පීඩා විඳීම නිසා සහල්, තිරිඟු සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. තවද ධීවර කර්මාන්තයේ බිඳ වැටීමක්ද සිදුවිය හැකි අතර එහිදී සාගර ජලය උණුසුම් වීම නිසා මත්ස්‍ය ගහණය සංක්‍රමණය වීම හෝ වඳ වී යාම සිදුවන අතර එමගින් සමුද්‍රීය ජීව පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩාල වේ. විද්‍යාඥයින් පුරෝකථනය කරන්නේ මෙහි බලපෑම නිසා ඉදිරි වසර 2027 ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම වර්ෂය බවට පත්වෙනු ඇති බවයි. තත්ත්වය නිසාවෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම සහ අවදානම දැනේ. භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයට පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාවට එල්නිනෝ බලපෑම ඍජුවම සහ බරපතල ලෙස දැනේ. කාලගුණ විද්‍යා දත්තවලට අනුව මෙරටට බලපෑම් එල්ලවීමේ සම්භාවිතාව 82%කට වඩා ඉහළ මට්ටමක පවතී. මෙම හේතුවෙන් වර්ෂාපතන රටා වෙනස් වීමක්ද සිදුවේ. එල්නිනෝ සක්‍රිය වන මුල් කාල වකවානුවේදී විශේෂයෙන්ම නිරත දිග මෝසම් කාලයේදී දිවයිනේ බොහෝ
බොහෝ ප්‍රදේශවලට ලැබෙන වැසි ප්‍රමාණය බලාපොරොත්තු නොවන ලෙස අවම විය හැකි බවත් පසුව එළඹෙන ඊසානදික මෝසම් සමයේදී එනම් නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ කෙටි කාලයක් තුළ අතිශය ධාරානිපාත වැසි ඇද හැලිය හැකි බවත් ශනික ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්ද පවතින බවත් ලංකා පුරා සාමාන්‍ය උෂ්ණත්වය වෙනදාට වඩා සෙල්සියස් අංශක කිහිපයකින් ඉහළ යනු ඇත. ඒ නිසා දහවල් කාලයේදී එනිමහනේ වැඩ කරන ජනතාවට අධික වෙහෙස සහ සෞඛ්‍යමය ගැටලුද ඇතිවිය හැකිය. ජල ශක්තිය සහ ජල අර්බුදය. ජලාශවල ජල මට්ටම පහත වැටීම නිසා ජල විදුලි උත්පාදනය සීමා කිරීමෙන් සිදුවන අතර විදුලි කප්පාදුවලට සහ පානීය ජල හිඟයකට රට මුහුණ දීමේ දැඩි ඉඩකඩක් පවතී. මෙය ඉදිරි වසරේ මුල් කාර්තුව වන විට කෘෂිකර්මාන්තයට හානි කරමින් රට බරපතල ආර්ථික පීඩනයක් ඇති කරනු ඇත. මෙම එල්නිනෝ තත්ත්වය සඳහා ජාතික සහ පුද්ගල මට්ටමින් අප සූදානම් විය යුත්තේ කෙසේද? ස්වභාවික සංසිද්ධීන් පාලනය කිරීමට මිනිසාට නොහැකි වුවත් පූර්ව සූදානම මගින් සිදුවන හානිය අවම කරගත හැකියි. කෘෂිකර්මාන්තයේදී සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට බිඳු ජල සම්පාදනය වැනි නව තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම සහ වැස ජලය උපරිමයෙන් එකතු කර සුරැකීම මෙන්ම ජල කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වඩා වැදගත් වේ. ඕක විවිධාංගීකරණය කිරීමද මෙහිදී ප්‍රධාන ලෙස දැක්විය හැකි අතර දැඩි වියලි දේශගුණයකට සහ නියඟයකට ඔරොත්තු දෙන කෙටිකාලීන භෝග ප්‍රභේද වගා කිරීම සඳහා ගොවි ජනතාව යොමු වීම. බල ශක්ති සංරක්ෂණය සඳහා රටක් වශයෙන් මෙන්ම නිවසක් වශයෙන්ද විදුලිය සහ ඉන්ධන අරබිරිමැස්යෙන් භාවිතා කිරීම, සූර්ය බල ශක්තිය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍රබලයන් වෙත යොමු වීම වේගවත් කිරීම මගින් සෞඛ්‍ය ආරක්ෂාව අධික උණුසුම් කාලගුණයෙන් බේරීම සඳහා ප්‍රමාණවත් පරිදි පිරිසිදු ජලය පානය කිරීම සහ සෞඛ්‍ය අංශය ලබා දෙන උපදෙස් පිළිපැදීම මගින්ද මෙම තත්ත්වය පුද්ගල මට්ටමින් සහ ජාතික මට්ටමින් මෙම තත්ත්වය සඳහා සූදානම් වීමට අපට හැකිය. සජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පෙන්වා දෙන පරිදි මෙවැනි ස්වභාවික කාලගුණික රට ඇතිවන විට අපට එය පාලනය කළ නොහැකි බවත් දැනටමත් අප මෙහි මූලික අවස්ථාවක පසුවන බැවින් මේ වැනි දරුණු ව්‍යවසන සිදුවීමට බලපාන මූලික මිනිස් ක්‍රියාකාරකම් සහ හරිතාගාර වායු විමෝචනය වැනි දෑ වැළැක්වීමට කටයුතු කිරීමත් බුද්ධිමත්ව පූර්ව සූදානමකින් යුතුව පානීය ජලය රැස්කර තබා ගනිමින් සහ විදුලිය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමත් මේ මොහොතේ අප සතු එකම විකල්පය බවයි. අප දැනටමත් එහි බිහිසුණුම අධීරකට පා තබා අවසන්. බුද්ධිමත් පුරවැසියන් ලෙස නිල කාලගුණික නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙමින් අද සිටම ක්‍රමානුකූලව සූදානම් වීම අප සැමගේ වගකීමක්.